ෆයිනෑන්ෂල් මාකට් එකක් ඇනලයිස් කරනවා කියලා කියන්නේ ස්කිල් එකක් තමයි. ඔයාලට try කරන්න සිද්ධ වෙනවා. try කරලා මේ ස්කිල් එක ඔයාගේ ඇඟට දාගන්න සිද්ධ වෙනවා. ස්කිල් එක හදාගන්න සිද්ධ වෙනවා. ඉතින් දැන් එතකොට මට මාකට් එක ඇනලයිස් කරන්න පුළුවන් විදිය එහෙම නැත්නම් මට මාකට් එක පේන විදිය නෙවෙයි තව කෙනෙක්ට පේන්නේ. ඒක මෙයාට වෙනස්, මෙයාට වෙනස්, කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන්. දැනුම සහ එක්ස්පීරියන්ස් එක මේ දෙකම එකතු වෙලා තමයි යාට මේ මාකට් එකේ කන්ෆර්මේෂන්ස් පේන්නේ. ඒක තමයි ළමයි ස්කිල් එක කියලා කියන්නේ. පැහැදිලිද? දැන් ඔයාලට යම් කිසි මට්ටමකට දැනුම තියෙනවා. එතකොට දැනුම තිබ්බා කියලා මේ මාකට් එකේ ලොකුවට කන්ෆර්මේෂන්ස් පේන්නේ නැහැ, ට්‍රේඩ් එන්ට්‍රීස් පේන්නේ නැහැ, හරියට තේරුම් ගන්න බෑ. මේකේ එක්ස්පීරියන්ස් කරන්න ඕනේ. ඒ කියන්නේ මේකේ අත්දැකීම් ගන්න ඕනේ. අත්දැකීම් ගත්තට පස්සේ තමයි මේක හරියටම වැඩේ කරගන්න පුළුවන් වෙන්නේ. ඒකද ඉතින් එක්ස්පීරියන්ස් එක ගන්න චූටි කාලයක් යනවා ළමයි. සහ try කරන්න එක්ස්පීරියන්ස් එක ගන්නවා කියලා නිකන් දවසකට පාරක් ගිහිල්ලා ට්‍රේඩ් එකක් දාන්නම මාකට් එකට ගිහිල්ලා හරියන්නේ නැහැ. චුට්ටක් දවසකට එක ඇනලයිස් එකක් හරි කරන්න මාකට් එකේ මොකද වෙන්නේ කියලා චුට්ටක් බලන්න.